ලයිසන් ඇතුවේ බීලා නේද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17 වගන්ති 1A ඉරක් යටතේ රාජේෂ්කාගාර ශස්ත්‍රය මගින් දෙවන පෙරෙන ලද අරක්කු ජූන්ඩක් විවසේ මොකද ප්‍රශ්නේ? දැන් මේ කොහෙද යන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වෙනි වගන්තියේ යටතේ පළාත් සභාව මගින් තාරිදම සකස් කරන ලද පාරේ යන්නේ මොකද ප්‍රශ්නේ? හරි. ඒ ගිහිල්ලා කොහටද යන්නේ? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පළාත් සභා කචේරිය මගින් නීතිගත ප්‍රකාරව විවාහ වුණු මාගේ ආර්යාව මුණ ගැසීමට මා යන්නේ මේ. මොකද ප්‍රශ්නේ? නෑ නෑ නෑ. හරි මහත්තයා හරි. ගන්න ලයිසන් එක. ලයිසන් නෑ. හරි. ඉන්ෂුරන්ස් එක දෙන්නකෝ. කාගේද? පවුලගේද? මේ පවුලගේ ඉන්ෂුරන්ස් එකක් මට වැඩක් නෑනේ මහත්තයෝ. මේ වාහනේ ඉන්ෂුරන්ස් එක ගන්න. මහත්තයාගේ වාහනේ. එහෙම එක නෑ. හරි හරි හරි. එහෙනම් අපි මහත්තයා ගාවට යන්න. මහත්තයා දෙයි ඉන්ෂුරන්ස් එක. යමක පෙන්නන්නත් උඩ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. සර්. ඔව්. මූ බීලා. ලයිසන් නෑ, ඉන්ෂුරන්ස් නෑ. මුගෙන් ඒවා ඉල්ලුවාම මූ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරනවා සර්. අම්මෝ බොරු කියන්න පරාමි සර් මම බීලත් නෑ මං අව ලයිසන් උත් තියෙනවා ඉන්ෂුරන්ස් තියෙනවා ඕන්න මම පෙන්නන්නම් මේ තියන්නේ අනික සර් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන කතා කරන්නේ සර් මූ සාජන් සර්. තමුන් යන්න මම බලා ගන්න. ඕකේ සර් තැන්ක් යූ. ඔබ හුයන් ගම් පාරේදී මට Thank you.